අයිබෝවන් ඔබට යහපත් විවාහයක් වෙන්නේ කොහොමද කියලා සටහනක් තියෙන හස්තේ මේක නම් ටිකක් කල් ගිහිල්ලා තමයි විවාහය සිදු වෙන්නේ යහපත් විවාහයක පෙර නිමිති මේක කසාදයට යන්න අවුරුදු 30 35 විතර යනවා මෙන්න මේ ආකාරයෙන් ඔබේ හස්තේ මෙන්න මෙතන ගුරු මණ්ඩලයේ කතරයක් තියෙනවා නම් ඔබට යහපත් විවාහයක් සිදු වෙනවා කියලා තමයි එකෙන් පෙන්눔 කරන්නේ. එතකොට මෙතනත් බලන්න. මෙන්න මේම සටහනක් තියෙන්නේ. ඔබට යහපත් විවාහයක් සිදු වෙනවා කියන එක පෙරෙන්නේ. එතකොට මේ කතර දෙකක් තියෙනවා. කතර දෙකක් මේ හරියෙන් පිටන්නත් පුළුවන්. මේකෙන් කියන්නේ ආදරවන්තයන්ගේ කතරේ කියලා තමයි සඳහන් වෙන්නේ. හස්ත රේඛාවල. එතකොට මේ කතරේ තියෙන අයට ඇත්තටම මේක ගොඩක් සත්‍ය සිදුවීමක් ගොඩක් අය ප්‍රමාද වෙලා විවාහය සිදු වෙන්නේ යහපත් කෙනෙක් තමයි ලැබෙන්න තියෙනවා උරුමකම තමයි මේ පෙන්වන්නේ. එතකොට 35 30 35 40 වගේවත් යනවා. ඔන්න ඔය කාල අද තුරේ නම් ගත වීමක් සිදු වෙනවා. එතකොට මෙහෙම පිළිහිටීමක් තියෙනවා කියන්නේ ඔබට යහපත් විවාහයක් සිදු වෙන්න තියෙනවා. එතකොට මෙහෙම පිළිහිටීම් දෙක කතර දෙක. තව මේ පිළිහිටීමේ තියෙන තව ලක්ෂණයක් තමයි ඔබට ව්‍යාපාර අංශේ ඉහළට යන්න පුළුවන්. ඒ වගේම ඔබට ගරු නම්බු ලැබෙනවා කියන සටහනත් මේකෙන් කියවෙනවා. එතකොට මෙහෙම කතර සටහන් දෙකක් ඔබේ හස්තයේ සටහන් වෙලා තිනවා. ඔබ හරි වාසනාවන්තයි. හොඳ විවාහයක් සිදු වෙන්න තියෙන කියලා තමයි එකෙන් කියවෙන්නේ. එතකොට අපි හස්ත රේඛායි ජ්‍යොතිෂයයි එකට තමයි බලන්නේ. එතකොට අපි ගොඩක් දෙවි දේවතාවුන් වහන්සේලා පුදමාලා තියෙනවා. එතකොට වන්දනාමාන කරනවා. ඒ කටයුතු වලට මොකද අපි අපේ පින් බලය වඩා අඩු බලයක් තියෙන අය තමයි අපි ගාවට එන්නේ. ඒතකොට අපේ පින් බලය එයා වෙනුවෙන් ෂේ වීමක් වෙනවා. එතකොට අපේ ගුරුවරු අපිට දෙන අනුදැනුම තමයි මාසයකට සැරයක් හෝ රුවන්වැලි සෑයට හරි ගිහින් පින්මාලා පුද සත්කාර දීලා දෙවියන්ට පින් දීමක් කරනවා. මොකද දෙවියන්ගේ ශාස්ත්‍ර මෙව්වා. දේව ශාස්ත්‍ර, গুপ্ত ශාස්ත්‍රයේ යම් කොටසක් තමයි හස්ත ශාස්ත්‍රය කියන්නේ. එතකොට යන්න ඕන කැබලෑ සූනියන් දේවාලය යන්ත්‍ර මන්ත්‍ර මේ গুপ্ত ශාස්ත්‍රයේ අධිපතිකත්වයේ දරන්නේ ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේ. එතකොට දෙඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ යන්න ඕන. මොකද අපිට එන්න ආව බලවේගත් එක්ක මොකද ඒ කට්ටික දෝසාන්ධකාර අපිට පැමිණෙනවා. එතකොට මේ গুপ্ত ශාස්ත්‍රය පෙනෙන පැත්ත. එතකොට නොපෙනෙන පැත්තක් තියෙනවා. එතකොට මේ ශාස්ත්‍ර හරියාකාරයෙන් ගුරුවරු යටතේ ඉගෙන ගන්නවා. එතකොට මෙවුවා මේ ශාස්ත්‍ර හරියාකාරයෙන් ජ්‍යොතිෂ්‍ය හස්ත රේඛා එතකොට යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව භූත විද්‍යාව තමයි ඒකට කියන්නේ. එතකොට ඒව හරි ගුරු හසුරක් තුල යන්න ඕනේ. ඒකට ආවට ගියාට බෑ. එතකොට අපිට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. එතකොට ඒකයි අපි අමුතලක් අය කරනවා. හැබැයි කරන සේවය හරියට අපි කරනවා. මොකද අත විතරක් දාලා සල්ලි අරගෙන දේවල් කියන්න නෑ. නැත්තම් මට පුළුවන් අත විතරක් දාපු ගමන් මේකට ගෙවන්න කියලා එකපාරක් කවුරු නම්බර් යවන්න. බලන අය දන්නා මගේ මං ගාවලවද මගේ විදියට තමයි යන්නේ. එතකොට මේ විදියට යන්නේ. එතකොට මෙහෙම තියෙනවා මතක තියාගන්න. හස්ත රේඛා ජ්‍යොතිෂ දෙක එකට බලන්න මෙහෙම තියෙනවා යහපත් විවාහයක් තමයි තමන්ට සිදු වෙන්නේ.